ලංකාවේ සොහොන් බිම්වල රජ කරන මහ සොහොන් යක්ෂයා. අයුබෝවන් හැමෝටම. ලංකාවේ යක්ෂ නාමාවලිය ඇතුලේ කවුරුත් අහන්නවත් අකමැති ඇඟ කිලිපොලා යන නමක් තමයි මහ සොහොන කියන්නේ. රාත්‍රී කාලයේට සොහොන් බිම් සහ පාළු හන්දි ගන්න සැරිසරන මේ මහා බලවන්ත යක්ෂයා පිරිපුස තියෙන්නේ ලේ වැගිරුණු ඓතිහාසික කතාවක්. අද අපි කතා කරන්නේ ඒ ඓතිහාසික කතාව ගැන. ඔයාලා දන්නවද මහ සොහොන කියන්නේ මුලින්ම යක්ෂයෙක් නෙමේ මිනිස්සෙක් කියලා. දුටුගැමුණු රජතුමාගේ කාලේ ජීවත් වුණු රිටිකල ජයසේන කියන මහා බලවන්ත යෝධයා තමයි පස්සේ කාලෙක මහ සොහොන බවට පත් වෙලා තියෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වුණ ගෝඨයිම්බර යෝධයා සමග ඇති කරගත් ද්වන්ද සටනකින් ජයසේනගේ හිස ශරීරයෙන් හෙන් වෙලා යනවා. ජයසේනගේ හිස ශරීරයෙන් අහිමි වුණාට පස්සේ ඔහුගේ මිතුරන් කලබල වෙලා අසල සිටි වලසෙක්ගේ හිසක් කපා ජයසේනගේ සිරුරට සවි කරලා තමා ජයසේනගේ ජීවිතය බේරගෙන තියෙන්නේ. නමුත් හිස මාරුවේ සවිවීම නිසාත් ලැජ්ජාවට සහ ක්‍රෝධයට පත් වූ ජයසේන කළු යක්ෂයෙක් බවට පත්වෙලා තමා මිය යන්නේ. අඩි 8ක් විතර උස වලස් හිසක් සහිත අත් 4ක් ඇති එක් අතකින් අලියෙකු බිලිගන්නාස් බියකරු ස්වරූපයක් තමයි මේ මහ සොහොනට තියෙන්නේ. අදටත් ගැමියන් විශ්වාස කරන්නේ මහ සොහොන ගැසූ පසු මිනිසුන්ගේ පිටේ නිල් හෝ කළු පැහැති අත්ලක සලකුණක් හිටිනවා කියලා. විද්‍යාත්මකව මේවා වෙනත් රෝගී තත්ත්වයන් වුණත් ගැමි සමාජය තුළ මහ සොහොන් දිෂ්ටිය කියන්නේ අදටත් මන්ත්‍රකරුවන් ලවා තොයිල් බැවිල් කරලා සුව කරන වැඩක්. එතකොට මේක හුදෙක්ම මිනිස්සුන්ගේ හිතේ තියෙන බයක් විතරක්මද? ඉතිහාසයේ වීරයෙක් වුණ ජයසේන අද වෙද්දි සොහොන් බිම් වල රජ කරන යක්ෂයෙක් වෙලා. ඔයාලා මහ සොහොන ගැන අහලා තියෙන වෙනස්ම කතා මොනවද? ඔයාලගේ ගම්වලත් මේ වගේ අద్భుත දේවල් සිද්ධ වෙලා තියෙනවද? පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලංකාවේ සැඟවුණු අභිරහස් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න.